සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. අපි අද අප්‍රේල් මාසේ 30 වෙනිදා හෙට අප්‍රේල් මේ 1 වෙනිදා මේ ලබන මාසේ 11 වෙනිදා තමයි බුද්ධ වර්ෂ 2069 මගේ දැනුම හැටියට 69 වෙසක් පොය ආරම්භ වෙන්නේ ලබන මේ 11 වෙනි වෙසක් පොය දවසේ අපි අපේ මේ අටනටි සූත්‍රයේ අවුරුද්දට ඉස්සර වැඩසටහනක් මේ YouTube එකකට දැම්මා. ඒක රිටර්න් වෙලා තියෙනවා. ඒක වේලාව වැඩිපුර අපි අරගෙන ඉතාමත් විශාල විස්තරයක් කරා. අපි මස් මාළු අවුරුද්දට කන්න වෙයි කියලා හිතාගෙන ඒ ඔක්කොගෙම බේරලා අප්‍රේල් මාසේ 11 වෙනිදා විතර කරා. ඒක රිටර්න් වෙලා තියෙනවා. ඒකේ කනගාටුව ප්‍රකාශ කරන අපේ ළමයින්ගේ අපේ හැම කෙනෙක්ම තාක්ෂණ අඩුපාඩුකම් ටිකක් තියෙනවා. ඒ නිසා අද අපි මේ ආටනටි සූත්‍රයේ සත්බුදුවරු වැඳ කතාව ඊට ඉස්සර නාලිකා YouTube කොටසේදී අපි ප්‍රකාශ කරා. අපි ඒකෙදි කිව්වා බුදුරජාණන් වහන්සේට මුළු විශ්වයෙම ඉන්න 4 වරන් දෙවිවරු ඇතුළු දෙවිවරු වදින්නේ විද්‍යාචරණ සම්පන්න මහාන්තං වීත සාදරං කියලා. මේ විද්‍යාචරණ සම්පන්න ගුණය තමයි අපි කිව්වා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ විශ්ව ලෝකයේ උපරිම දිව්‍ය බ්‍රහ්ම වලට වෙනස තියෙන්නේ මේ දෙවිවරුන්ට විශාල බල තියෙනවා. විද්‍යාචරණ සම්පන්න ගුණයයි බුදුරජාණන් වහන්සේගේ තියෙන බුදු ගුණයයි දෙවිවරුන්ගේ අතර තියෙන පරතරය කියලා. එතකොට මෙතනදී මේ 4 වරන් දෙවියෝ පෙන්눔 කරනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ආගෙන ඉන්නවා. මේ පෙරදිග පිළිබඳව තමයි ප්‍රකාශ කරන්නේ. මිනිස්සු පෙරදිගට ඊතෝසා පුරිමා දිසා ඉතිනං ආචික්ක යම් දිසං අභිපාලේති මහරජා. මේ ප්‍රදේශයේ මේ නැගෙනහිර පැත්තේ ඉන්න මහා රජවරු තමයි ගන්ධබ්බ කියන කොටස. ඒ ගන්ධබ්බ කියන්නේ බොම විනෝදෙන් ඉන්න වගේ තමයි කතාවක් කියන්නේ. ඒ පැත්තේ අධිපති දෙවියෝ තමයි දතරට්ටෝ ධෘතරාෂ්ට්‍ර දෙවියෝ. ඒ දෙවියන්ගේ ඉන්න පුත්තු 91ක්. ඒ පුත්තු 91ේම නම ඉන්ද්‍ර කියලා. ඒ දෙවිවරු ඒ නැගෙනහිර පැත්තේ තමයි ඒ කට්ටිය ඒ පාලනය කරන්නේ. අපි හරියට ගත්තොත් ලෝක ගෝලයේ කැරකෙනවා. කැරකෙනකොට හරියට බැලුවොත් ලෝක ගෝලයේ මැදින් හරියට නිරක්ෂයට කරකටක නිවර්තනයි මකර නිවර්තනයි අතර තියෙන නිරක්ෂය කෙලින් නැගෙනහිර පැත්ත කියලා හිතාගත්තා නම් හොඳයි. ගොඩක් ඔය ජියෝග්‍රැෆියේම දන්න අය. එතකොට ඒ පැත්ත තමයි නැගෙනහිර පැත්ත. ඒතොරින් නැගෙනහිර පැත්තේ තමයි මේ ධෘතරාෂ්ට්‍ර දෙවියන් පාලනය කරන්න කියලා තමයි බෞද්ධ සංකල්පවලත් මේ ඔක්කොගේම තියෙන්නේ. එතකොට මේ පැත්තට කියනවා රමති නච්ච ගීතේයි ගන්ධබ්බේයි පුරාගතෝ තස්ස පුස්සාපි තස්ස භාව ඒක නාම එකම නම් තියෙන 91 දෙනෙක් දරුවෝ ඉන්නවා කියලා මේ දෙවියන්. ඒ දෙවියන්ගේ බල ප්‍රදේශයේ ඒ දෙවිවරේ පුතු තමයි එක්කම පාලනය කරන්නේ. තේචාපි බුද්ධං ඒ ඔක්කොටම කියන්නේ ඉන්ද කියලා. තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනා. ඒ බුදුහාමුදුරුවෝ දැකලා දුර ඉඳලම බුදුරජාණන් වහන්සේ ආදිච්ච බන්දු කියන සූර්ය වංශය කියන වචනය තේරුමක් තමයි මේ තියෙන්නේ. දූරතෝ නමස්සන්ති ආලෝක වර්ෂ කෝටි ගාණක් දුර ඉඳලා. එතකොට රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර සනි රාහු කේතු. එතකොට රාශි වලට අයත් වෙන මේස වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ කියන මේ ඒවල් දුර ඉඳලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. කුසලේන සමෙක් මහන්තම් වීත සාරද මහා වීත විසරද යන්නේ කියලා වඳිනවා බුදුරජාණන් වහන්සේට. නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්ත පුරිස උත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේට අපේ নমස්කාර වේවා කියලා වදිනවා. අපි කිව්වා මේ ඉස්සර පෙරදිගට ඉන්න දිවියෝ තමයි බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ගමන් නමෝ තස්ස කිව්වේ. දකුණෙන් ඉන්න කට්ටිය භගවතෝ කිව්වා. බටහිර කට්ටිය අරහතෝ කිව්වා. උතුරේ කට්ටිය සම්මා සම්බුද්දස්ස කියලා කිව්වා. ඒ හතරෙන් පළවෙනි පැත්ත තමයි නැගෙනහිර පැත්ත. මේකේ කුසලේන සමෙක්කසි අමනුස්සාපි තන් වන්දන. මේ දෙවිවරු අතර ඉන්න අමනුස්ස ඊටාම සැර කට්ටිය ඉන්නවා. අමනුස්සාපි තන් වන්දන්ති
අමන සුතං නේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්න බුද්ධං වන්දාම ගෝතම බලන්න පුදුම සද්ධාවකින් මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට අපි හොඳට නිර්මාණය කරගන්න ඔළුවෙන් මානසිකාර කරගන්න උපකල්පනය කරගන්න අපි ඉතින් රුවන්වැලි සෑයලකට වගේ ගියොත් අනුරාධපුරේ රුවන්වැලි සෑයලකට ඉන්නකොට නැගෙනහිර පැත්තේ මේ දෙවිවරු ඉන්නවා කියලා වගේ උපකල්පනය කරගන්න. ඒතර ඔයාලට ඒ රුවන්වැලි සෑයලඟ ඉන්න මොහොත ඒ කාල සීමාව තුලත් විශාල ශක්තියක් මේ ආටානන සූත්‍රය අනුව නිර්මාණය කරගත්තොත් ඔබතුමාට ලැබෙනවා. ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං විජ්ජාචරණ සම්පන්න ගුණේ නිසා බුදුරජාණන් වහන්සේට වඳිනවා. බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසාන චතුපාදන දිබ්බචක්කු දිබ්බසෝත පරචිත්තන ආසයන ආසවක්කේ කියන தත්වෙට පත්තුනේ බෝධි මූලයේ ඉඳලා ඊට ඉස්සර හැම ආත්මිකම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන ප්‍රාර්ථනා කරේ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉඳලා අටවිසි බුදුරජාණන්ගේ මේදන් තන්නංකරෝ මේ මහාවීරෝ මේදංකර වහන්සේ දීපංකර බුදුහාමරේ කාලේ ඉඳලා ආසවක්කේ වුණේ නැහැ කවදාවත්. සිල් ගත්තා, බණ භාවනා කරා. එතකොට මහාන වෙලා හිටියා, රජ වෙලා හිටියා, සක්‍ර දෙවියන්ට මාතලේ දිව්‍ය පුත්‍ර සක්‍ර දෙවියන්ට මහා බ්‍රහ්මයා වෙලා හිටියා. ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේ ලෝක තුනේම ජීවත් වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා එහෙම සංසාරේ ගෙවල ඒ කවදාවත් බුදුරජාණන් වහන්සේ ආසවක්කේ වුණේ නැහැ. අනිත් ඥානෙන් සමහර ඒවා බුදුරජාණන් වහන්සේට තියෙන්න ඇති බෝසත්තුරුන්. නමුත් මේ විජ්ජාචරණ සම්පන්න ගුණය ඇති උනේ බෝධි මූලයේදී අර එදා පරිනිම්මිත වසවත්ති දිව්‍ය රාජයාගෙන් ඔක්කොම අර තණ්හා රති රගා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා ඒ ලැබපු ආසවක්කේ ඥානයත් එක තමයි බුද්ධ කියන කට්ටිය බුද්ධ කියන தত্ত্বය දෙවිවරුන්ගෙන් අතරින් වෙනස් වුණේ. ඒ ඉස්සර අපේ බුදුරජාණන් බෝසත්ත්වයන් වහන්සේ දෙවි කෙනෙකුට හා සමාන ගතිගුණ තිබුණා. උසස්ම දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 16 ඒ තියෙන අයට වැඩි උසස් තත්ත්වයක් ඒ හා සමාන වගේ දැනුමක් තිබුණා, පැවැත්මක් තිබුණා. ඒ වුණාට ආසවක්කේ වුණේ එදා බෝධි මූලයේදී. එදා තමයි අපි බුද්ධත්ව ලැබුවා කියන්නේ. ඒතකොට ලබන පොයට මේ ලබන වෙසක් පොයට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාල අවුරුදු 2568 ඉවර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු දවසේ ඉඳලා මේ වෙනකල් මේ භවයේ මේ අපේ මහ පොළවේ ඇති වුණ රහතන් වහන්සේලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සත්‍යයටපත් වෙච්ච අය ඒ ඔක්කොම මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ කියන தත්ත්වය නිසා තමයි ඒ தත්ත්වයටපත් වෙලා මේ ලෝකේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ওই தත්ත්වයටපත් උනේ. එතකොට මේ ආටානාටි සූත්‍රය දෙන හතරේ වතුණක් දෙවිවරු හතර දෙනා හතර පැත්තේ. එතකොට දිසා හතරක් නැගෙනහිර දකුණ බටහිර උතුර කියලා දිසා හතරක්. ඒ වගේම සිව් පිරිස බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන පිරිසගේ ආරක්ෂාවට තමයි මේ පිරිස දේශනා කෙරේ. එතකොට අපි මේ නැගෙනහිර පැත්ත තමයි ගැන කතා කරේ. හොඳට මතක තියාගන්න ඔය මෝර පිරිත කියන මම විශේෂයෙන් මේ මතක් කරන්නේ මේ ඉස්කෝල අධ්‍යාපන ලබන පොඩි ළමයින්ට සහ දහම් පාසල් වල ඉගෙන ගන්න අයටත් ඒ වගේම අපේ විහාරස්ථානවල මුල් ලංකාවේ ලක්ෂ ගණක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙකුට සිල් සමාදන් වෙනවා. එයාට ගොඩාක් වටිනවා මේ විදිහට තේරුම් ගත්තාම. අපි අද නැගෙනහිර පැත්ත තමයි ප්‍රකාශ කරේ. අදින් මෙතෙන් අපි අද නැගෙනහිර කොටසෙන් මේක අවසන් කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.